ඉතින් මම අද ඔයාලට අරන් ආවිල්ලා තියන්නේ ඇත්තම කිව්වොත් ඔයගලන්ට මෙන්න මේ වගේ බෝරින් විදිහට තියෙනවා නම් PC එක මෙන්න මේ වගේ 10x ලස්සන කරගන්න විදිය. ඉතින් මේකටත් ඇප්ලිකේෂන් ටිකක් ඕනේ වෙනවා කියන වෙබ්සයිට් එක මම ඒකේ ලින්ක් එක ඔයගලන්ට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා දෙන්නම්. පහල ඉතින් ඔයගොල්ලෝ ඒකෙන් ගිහිල්ලා මේ වෙබ්සයිට් වලට යන්න. එහෙනම් ඉතින් අපි අපේ ස්ක්‍රීන් රෙකෝඩ් වීඩියෝ එකට හායි ඉතින් ඔන්න අපි PC එකට එමු. ඉතින් යනෝනේ අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනේ දේ තමයි මෙන්න මේ විදිහට තියෙන කැතර තියෙන ඇප් ටික පේන්න නැති කරගන්න ඕනේ. ඉතින් අපි ඒකට කරගන්න ඕනේ යාළුවනේ මෙතන ඩෙස්ක්ටොප් එකට රයිට් ක්ලික් කරලා view වලට ගිහින් show desktop icons දැන් ඉවරයි. මේ තියෙන ලස්සනට. ඊට පස්සේ අපිට පොඩි ප්‍රශ්නයක් කරනවා ටාස්ක් බාර් එක අපිට ඕන විදිහට විතරක් يعني ඕන වෙලාවට මෙහෙම යටට කරාම ටාස්ක් බාර් එක යන විදිහට තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. අපි ඒක ඊට පස්සේ ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරමු. ක්ලික් කළා මෙතන ටාස්ක් බාර් සෙටින් දෙමු. ඊට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මෙතන දෙවනියට තියෙනවා automatically hide the task bar in the desktop mode කියලා. එන්න එක දාගන්න. ඔයාලට පේනවාද මෙන්න මේ විදිහට ලස්සනට එනවා බලන්න. එහෙම එනවා. පේනවාද? ඊට පස්සේ අපිට තව එකක් තමයි මේකේ ලස්සනම theme එකක් add කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ගිහින් Microsoft Store එකට ගිහින් ඔයගොල්ලෝ යන්නේ මෙතන සර්ච් කරගන්න මෙන්න මේ නම Transolution TB කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක නිකන් ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ඕපන් දෙන්න විතරයි ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවාද මෙන්න මේ වගේ ලස්සනට ටාස්ක් බාර් එක තියෙනවා. මේ යනවනේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ Google Chrome web browser එකට යන්න. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් Microsoft Edge එකේ වුණත් යන්න කැමති browser එකකින් ගිහිල්ලා ඔයගොල්ලෝ Rainmeter කියලා type කරගන්න. ඊට පස්සේ මෙන්න Rainmeter desktop customization tool කියලා දී. එන්න එකට ගිහිල්ලා මෙන්න මෙතන download එකට යන්න පොඩි file එකක් තියෙන යනවනේ ඒක ටක් ගාලා download කරනවා ඔයාලා පේනවාද? හරි download කරලා තියරයි. හරි ඊට පස්සේ අපි ආයෙත් ඒකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න ඕන එකක් තමයි අරුනේ Rainmeter skin කියලා. Rainmeter skin එක. මෙන්න මෙතන Rainmeter skin වල ගියාට පස්සේ දැන් ටයිප් කළා තර පල්ලෙහාට ගියා මෙන්න මේක තමයි ඕගලන්ට කැමති එක try කරලා බලන්න පුළුවන් යනෝනේ. හැබැයි මේ දවස්වල ගොඩාක්ම මේ PC වලට යන්නේ මෙන්න මේ mod කියන එක. mod කියන theme එක තමයි අරෝනේ යන්නේ. ඒක ගොඩක් ප්‍රසිද්ධයි කියන්නේ ගොඩක් ලස්සනයි. ඒක decent look එකක් දෙනවා. අපි එකත් මෙහෙම පල්ලෙහාටම ගිහින් download කියලා දෙමු MB 1.9 තියෙන පොඩි ගණන්. ඒක download කරලා තියරයි. හරි. ඊට පස්සේ අපි ආයෙත් type කරගන්න ඕනේ යාළුවනේ VS theme කියලා. VS theme කියලා type කරන්න මෙතන දියේ customization Windows with එහෙම එකක් තියෙන එතනින් යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න search එකේ ඔයගොල්ලෝ type කරගන්න යාළුවනේ. ඒ කියන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ට පුළුවන් යාළුවනේ මේකේ තියෙන ඕනි මේක try කරලා බලන්න. ඒ වුණාත් යාළුවනේ අපි අද කරන්න හදන්නේ අපිට ඕනි දේ. ඒ කියන්නේ වෙලාව තියෙනවා වෙලාව අපිට ඕනි තැනින් තියාගෙන date එක ඕනි තැනකින් තියාගෙන කරන් ලස්සනට තමයි ගන්න. ඒකින්ද අපි search එකේ type කරගන්න ඕනි white neon 2 කියලා. මෙන්න මෙතන උඩින් මෙන එක ඕල් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මේක දෙන්න. ඊට පස්සේ ආරෝනේ මෙන්න මෙහෙම යටට ගියාට පස්සේ download කියලා වැටෙනවා. ඒක download කරගන්න. එච්චරයි. ඔයාලට පේනවාද? මේකත් ඇඩි නෑ ආරෝනේ MB 2.2 තියෙන්නේ. හරි. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ file manager වලට. ගිහිල්ලා ඔයගොල්ලෝ download කරගත්තු path එකට යන්න. මම download කරගෙන download කියන file එකටමයි මෙන්න මේ ආකාරයට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ Rainmeter කියන එක. ඒක ඩබල් ක්ලික් කරන්න යාළුවනේ. මෙහෙම කරාට පස්සේ නිකන් setup එකක් install කරගන්නවා වගේමයි මේකේ කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ okay දෙන්න. දිගටම මේවා next දී යන්න. මේ install දෙන්න.
ඊට පස්සේ යාළුවනේ මේක ඉන්ස්ටෝල් වෙනවාට අපිට පේනවා මේ ඩෙස්ක්ටොප් එකේ කිසි දෙයක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙත් ෆයිල් මැනේජර් එකට ගිහින් මෙතන ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත එකට ගිහින් ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ mod skin කියන එකට යන්න. ඒකට ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ තියෙන ඉන්ස්ටෝල් කියන එක දෙන්න. මේකත් ඉන්ස්ටෝල් වෙනවා. හරි ඒක ඔයගොල්ලෝ ක්ලෝස් සෙටින් කියලා දෙන්න. ඒ සෙටින් ටික වැඩක් නෑ අපිට. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන අපි ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගත්තේ VS Theme එකේ white on 2 කියන එක දෙන්න. ඩබල් ක්ලික් කරන්න එච්චරයි තියෙන්නේ යාළුවනේ. මේකත් ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ අන්තිමටම තියෙනවා white on 2 buy කියලා. එන්න එක ඩබල් ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙන්න මෙතන install කියන එක දෙන්න. හරි යාළුවනේ ඒකත් install වෙලා ඇති අපි දැන් ගිහින් බලමු. ඔයගොල්ලන්ට පුළුවන් යාළුවනේ මේකත් ඔයගොල්ලන් ලස්සන තැනකින් තියාගන්න. අපි මෙන්න මේක සාමාන්‍ය මෙන්න මේ හරි මැදින් වයි තියාගෙන මෙන්න මේකත් තියාගමු. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ රීසයිකල් බින් එක ඕනේ නැත්නම් මේ අන්ලෝඩ් ස්කින් දෙන්න. මේක මේ එහා මෙහා යන එක නතර කරන්න යනවනම් මේක රයිට් ක්ලික් කළා සෙටින් වලට ගිහින් ඩ්‍රැගබල් ඔෆ් කරන්න. මේකෙත් එහෙමමයි. ඩ්‍රැගබල් සෙටින් ඩ්‍රැගබල් ඔෆ් කරන්න. ඔයගොල්ලන්ගේ PC එක රන් වෙන හින්දා මෙතනලු පෙන්නනවා රේන් මීඩ් එක. මේකෙන් ගිහින් යාළුවනේ ඔයගොල්ලෝ white neon 2 එකට ගිහින් මෙන්න මේ ඩොක් එකක් දාගන්න එක හරිම ලස්සනයි. මෙන්න මේ විදිහට වැන්නට පස්සේ ඒකත් ඔයගොල්ලෝ මෙන්න මෙතනින් ගන්න මෙන්න මෙහෙම තියාගන්න. අය මේක පොඩ උඩට කරගමු යාළුවනේ. මේ ඩිය උඩට කරගෙන මෙන්න මේ හරියට ඉතර. ඩ්‍රැගබල් එක අපි ඒකෙත් ඔෆ් කරගමු. යාළුවනේ හරි යාළුවනේ හරි මේකෙත් ඊට පස්සේ ඔයගොල්ලෝ ඩ්‍රැගබල් එක ඔෆ් කරගන්න සෙටින් එකේ. මේක අපි තව පොඩ්ඩක් මැදට කරගමු. මේකේ ඩ්‍රැගබල් එක ඔෆ් කරගන්න. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ මම කලින් වීඩියෝ එක දාලා තියෙනවා. මේ වීඩියෝ එක එන්ඩ් ස්ක්‍රීන් එක දාන්නම්. ලයිව් වෝල්පේපර් එකක් දාගන්න හැටි මම අපි ඒකත් දාගමු. මම ලයිව් වෝල්පේපර් එක කලින්ම තියාගෙන හිටියේ ඩවුන්ලෝඩ් කරගෙන. මෙන්න මේ විදියට ඒකත් අපිට දාගත්ත හැකි. ඉතින් ඔන්න ඔච්චරයි යාළුවනේ තියෙන්නේ. පේනවාද ලස්සන විදියට කලින් තිබ්බට වඩා පට්ටම ලස්සන විදියට මේ ඩෙස්ක්ටොප් එක හැදලා තියෙනවා. එහෙනම් ඉතින් මම අද වීඩියෝ එක ගිහින් එන්නම්. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඕල් තියාන්න මම තවත් ලස්සන කන්ටෙන්ට් වීඩියෝ අරන් එනවා. එහෙනම් මම අද යන්නම්. මම ජිතුම් ටෙක්නික්